ආදරණීය දුවේ පුතේ ශිෂ්‍යත්ව විභාගයට තව තියෙන්නේ මාස 2යි නේද? ඒත් ඔයාට තාම විභාගයට වැඩියෙන්ම ලකුණු හම්බ වෙන ගණිත ගැටලු ටික විසඳ ගන්න අපහසුයිද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාටමයි. ඍජුකෝණාශ්‍රාකාර කඩකාමරයක පරිමිතිය මීටර් 80කි. එහි දිග පළලට වඩා තෙගුණයක් නම් එහි දිග සහ පළල වෙන වෙනම සොයන්න. ඉතින් ආදරණීය දුවේ පුතේ ශිෂ්‍යත්ව විභාගයට එන මේ වගේ ඕනෑම ගණිත ගැටලුවක් විසඳන ඉතාමත් පහසු පිටි ක්‍රම ඉගෙන ගන්න ඔයා කැමති නම් ඔයාට පුළුවන් මගේ ඔන්ලයින් ගණිත ගැටලු පන්තියට සම්බන්ධ වෙන්න. ඉතින් ඒකට සම්බන්ධ වෙන්න ඔයා කරන්න ඕනි ඔයාගේ නමයි පාසලයි සඳහන් කරලා WhatsApp පණිවිඩයක් එවන්න පමණයි. හොඳයි දුවේ පුතේ ඔයාට මේ ගාණ කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. ඔයාට කියනවා මේ කඩකාමරයේ පරිමිතිය මීටර 80යිලු. ඒ වගේම පුතේ මේ කඩකාමරයේ දිග පළල වගේ තෙගුණයක් වෙනවලු. එහෙනම් ඔයාගෙන් අහන්නේ පුතේ මේ කඩකාමරයේ දිග සහ පළල වෙන වෙනම කීයයිද කියලා අහන්නේ. ඉතින් පුතේ ඔයා දැනගන්න ඕනේ කාරණා දෙකක් තියෙනවා මෙතනදී මූලික වශයෙන්ම පරිමිතිය කියලා කියන්නේ මොකද්ද? ඉතින් පුතේ මෙන්න මේ වගේ රූපයක පරිමිතිය කියලා කියන්නේ පුතේ එයාගේ මායිම වටේ දිගට තමයි අපි කියන්නේ පරිමිතිය. ඒ කියන්නේ එයාගේ මායිම වටේ තියෙන දිගවල් වල එකතුවට තමයි අපි කියන්නේ පුතේ පරිමිතිය කියලා. නේද? මේ මැදින් මොනවා හරි රේඛා ගහලා තියෙනවා නම් ඒව අපි ගණන් ගන්නෙ නෑ. එයාගේ මායිම වටේ කෙරවලෙන්ම මායිමෙන්ම තියෙන දිගවල් ටික එකතුවට තමයි පුතේ අපි කියන්නේ මොකක් කියලාද? පරිමිතිය කියලා. ඊළඟ කාරණාව තමයි පුතේ ඔයා විශේෂයෙන්ම දැනගන්න ඕනේ ඍජුකෝණාශ්‍රයක් කියන්නේ මොකක්ද කියලා. මේ ඍජුකෝණාශ්‍රයේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි පුතේ එයාගේ සම්මුඛ පාද දිගින් සමානයි. මොනවද මේ සම්මුඛ පාද කියලා කියන්නේ? හිතන්න පුතේ මෙන්න මේ පාදය මේකට අපි කියන්නේ මේ ඍජුකෝණාශ්‍රයේ දිග කියලා පුතේ. මේ දිගයි දිගින් සමානයි. ඊළඟට පුතේ ඍජුකෝණාශ්‍රය මෙන්න මේ පළලයි මොකද වෙන්නේ? දිගින් සමාන වෙනවා. අන්නේ කාරණාවත් ඔයා දැනගන්න ඕනේ. ඊළඟට අපි බලමු දැන් කොහොමද මේ ගාන හදන්නේ කියලා. මේකේ පුතේ අපි අල්ලගන්නේ මෙන්න මෙතනින්. ඔයාලට කියනවා පුතේ මේ ඍජුකෝණාශ්‍රයේ දිග මෙන්න මෙයා පළල වගේ කී ගුණයක්ද? මෙන්න මේ පළල වගේ පුතේ මේ දිග තෙගුණයක්ලු. අන්න එතනින් තමයි අල්ලගන්නේ. ඉතින් පුතේ මම මෙහෙම කතාවක් හිතනවා. මම හිතනවා පුතේ මෙයාගේ පළල එක බෝලයයි කියලා. පළල එක බෝලයයි කියලා. දැන් කියන්න පුතේ පළල එක බෝලයක් නම් දිග බෝල කීයක් වෙන්න ඕනේද? තෙගුණයක් වෙනවා නම් පුතේ බෝල 3ක් වෙන්න ඕනි. එහෙනම් දිග බෝල කීයක් වෙන්න ඕනේද? ඒ සමාන බෝල 3ක් වෙන්න ඕනි. අන්න කාරණාව. දැන් ඊළඟට කරන්න තියෙන ඔයාලට පුතේ ඔයා දන්නවා මෙන්න මේ ඍජුකෝණාශ්‍රයේ මේ දිගයි දිගින් සමානයි. මේ දිග වෙනුවට අපි බෝල 3ක් ගත්තා නම් මෙයා වෙනුවටත් අපිට ගන්න වෙනවා බෝල 3ක්. ඊළඟට පුතේ ඍජුකෝණාශ්‍රයේ මෙන්න මේ තියෙන පළලම තමයි මේ තියෙන්නේ. මෙයා බෝල 1යි නම් මට මෙන්න මෙයා වෙනුවටත් ගන්න වෙනවා පුතේ එක බෝලයක්. එහෙනම් පුතේ අපි මෙන්න මේ ඍජුකෝණාශ්‍රයේ දිගවල් දෙක සහ පළලවල් දෙක බෝල ඇස්වෙන් ලියාගත්තා. දැන් බලන්න පුතේ ඔක්කොම බෝල කීයක් තියෙනවද කියලා? මෙතන 3යි මෙතන 3යි 6යි 7යි 8යි. එහෙනම් පුතේ මේ ඍජුකෝණාශ්‍රයේ මුළු දිගම එහෙම නැත්නම් මුළු පරිමිතියම පුතේ අපි බෝල 8කට ගත්තා. එහෙනම් මෙයාගේ මුළු පරිමිතිය කාට සමාන වෙන්නේ පුතේ බෝල 8කට. එහෙනම් මම ලියනවා පුතේ බෝල 8ක් කියන්නේ. බෝල 8ක් කියන්නේ පුතේ මීටර් කීයයිලුද? මීටර් 80යි. ඇයි පුතේ අපිට ගාණ කියනවනේ? මෙයාගේ පරිමිතිය මීටර් 80යි කියලා කියනවා. අපි හොයාගත්ත බෝල වලින් එයාගේ පරිමිතිය. බෝල වලින් එයාගේ පරිමිතිය කීයද පුතේ? මීටර්. බෝල වලින් එයාගේ පරිමිතිය බෝල 8යි. එහෙනම් පුතේ මෙන්න මේ බෝල 8 කියන්නේ කොච්චරක්ද? මීටර් 80ක්. දැන් අපි හොයාගන්න ඕනේ පුතේ එක බෝලයක් කියන්නේ කොච්චරයිද කියලා. දැන් අපි දන්නවා බෝල 8ක් කියන්නේ මීටර් 80යි නම් එක බෝලයක් හොයාගන්න ඔයා මොකද කරන්න ඕනේ? එක බෝලයක් හොයාගන්න පුතේ ඔයා 80 බෙදන්න ඕනි 8ෙන්. 8ක් කියන්නේ 80යි නම් එකක් කියන්නේ 80 බෙදන්න ඕනි 8ෙන්. ඉතින් 88ෙන් බෙදුවාම ඔයා දන්නවා පුතේ උත්තරයක් එනවා 10යි කියලා. මීටර් 10යි කියලා උත්තරයක් එනවා. එහෙනම් පුතේ මෙතන තියෙන අපි ගත්ත එක බෝලයක වටිනාකම කීයද? මීටර් 10යි. එක බෝලයක වටිනාකම මීටර් 10යි. එහෙනම් පුතේ අපිට එකපාරටම ලේසියම උත්තරයක් ආවා. අපි පළල වෙනුවට ගත්තේ එක බෝලයයි. එහෙනම් පළල කියන්නේ කොච්චරද මේ ඍජුකෝණාශ්‍රාකාර කඩකාමරේ? මීටර් 10යි. ඊළඟට පුතේ අපි දිග වෙනුවට බෝල කීයක්ද ගත්තේ? දිග වෙනුවට අපි ගත්තේ බෝල 3යි පුතේ. එහෙනම් එක බෝලයක් කියන්නේ 10යි නම් පුතේ මේ තියෙන්නේ 10 3ක් කියලා කියන්නේ කොච්චරද පුතේ? මීටර් 30යි. එහෙනම් මේ ඍජුකෝණාශ්‍රය පුතේ දිග වෙන්නේ මීටර් 30යි, පළල වෙන්නේ මීටර් 10යි. මම හිතනවා පුතේ මේ ගණිත ගැටලුව ඔයාලට තේරුණා කියලා. ඉතින් මේ වගේ ගණිත ගැටලු දිගටම නරඹන්න පුළුවන් ඔයාට මගේ channel එක subscribe කරලා තියන්න. ඒ වගේම පුතේ මේ ගණිත ගැටලු පේන්න ඔයාගේ යාළුවන්ටත් දෙන්න. ඔයාට පුළුවන් මේක share කරන්න. ඊට පස්සේ පුතේ ඔයාට මොනවා හරි සම්බන්ධ ගැටලුවක් තියෙනවා නම් ඔයාට පුළුවන් comment section එකේ comment එකක් දාන්න.
ඒ වගේ පුතේ මම චූටි ඉල්ලීමක් ඔයාලට කරනවා. ඉතින් මේ ගණිත ගැටලුව සම්බන්ධයෙන් මොනවා හරි ඔයාලට කාරණාවක් කියන්න තියෙනවා නම් ඔයාලට හොඳට තේරුණා නම් නැත්නම් ඔයාලට තව ටිකක් පැහැදිලි කරන්න ඕනේ නම් මොනවා හරි කාරණාවක් තියෙනවා නම් පුතේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්නත් එපා. එහෙනම් පුතේ මේ වගේ ගණිත ගැටලුවකින් නැවතත් හම්බ වෙනකම් ඔයාලා සියලුම දෙනාට සුබ දවසක්. ආයුබෝවන්.